වලට අනිත් එක යන්නේ කාලෙක. ඉතින් බලමු කොහොමද Yo, boys. Pasang lagi kita. Op. Yo. Yo. Yo, boys. Nah, gari ya. අපි දැන් ඉන්නේ ගම්පහ කියන ළඟ මේ තියෙන කුක්කිය කාගෙත් Yo. Pwede na ba store na? Yo. Yo. Ya. මොනවා පොඩි වැඩක් කරන්න පුළුවන් අපිට. Yo. මේ තියෙන මැප් එක. Yo. අපි දැන් ඉන්නේ ගම්පහ හන්දියේ. Yo. Yo. Boys. අපි ඉන්නේ දැන් සැසිප් එක ගාව. Yo. අද ලයිට් එක අතුවාට යන්න තිබ්බ වෙලාවට කොට පාට වුණා. නැත්තම් මෙතන තියලා කියලා කියනවා. Yo. අපි Ya. ඉන්නේ නුගේගොඩ ගුවන් පාරම ළඟ. මෙතනින් තමයි දාන්නේ මේ වල පැත්තට. Yo. ඔබ කියන්නේ හරියද? Yo. ඉතිරි ගෑල්ලක් යනවා. Yo. ලස්සන ගෙන්න ඉන්න නුගේගොඩ. එන්න ලස්සන මංගල. Yo. ඉතින් කලරයිට් එක ගාවෙන් නැරෙව්වා. මේ වල පැත්තට. Yo. එල්ලේ පයින් කරන්න දෙයක් නැහැ. Yo. අපි නුගේගොඩ දෙයි වල පැත්තට යනවා මම ඉන්නේ. Yo. තියෙනවා ඉස්සරහින්. පූල් පැලට් එක තියෙනවා. රෙදි ගන්න ඕන නම් රෙදි ගන්න පුළුවන්. Ang. වන්දියක් එහෙම දෙනවා කොල්ලොන්ට ගන්න පුළුවන්. අපිට දැන් ඉස්සරහින් හැරෙන්න දෙනවා. වම් පැත්තට. Pepek. ඉතින් අපිට තමයි දාන්න තියෙන්නේ පළවෙනි ඕන.
Yo yo. ඊළඟ පළවෙනි ඕඩරේ දෙන්න ළඟයි. ඔය ඉතින් කාඩ් ඕඩරයක්. දෙල්කඳ ග්ලෝමන් තමයි ඕඩරේ වැදුනේ. එතනින් තමයි අපිට හැරෙන්න තියෙන්නේ. යාළුවනේ මේ ඕඩරේ දෙන්න ඇවිල්ලා ඉන්නේ අපි පළවෙනි ඕඩරේ. පොඩි අවුලකට තියෙන කස්ටමර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. බලමු මේ පාරත් ආන්සර් කරයිද කියලා. යාළුවනේ දැන් අපි දෙවෙනි ඕඩරේ දෙන්න යන ගමන් ඉන්නේ. පළවෙනි ඕඩරේ පොඩ්ඩක් කස්ටමර් ෆෝන් එක ආන්සර් කරේ නැහැ. ඒකින්ද අපිට රටේ දුර පරක් වුණා. අපි දැන් දෙවෙනි ඕඩරේ දෙන්න යන ගල්කිස්සට. මේ වෙලාවට ගල්කිස්සට යනවා කියන එක පොඩ්ඩක් භයානක කේස් එකක්. එකපාරක් ගල්කිස්සට ගිහිල්ලා මම ලොකු අත්දැකීමකට මුහුණ දෙන්න උනා. අවඩින්නේ බයික් කරේ නැතු තාම මට එන්න එන්නේ. ඒකෙන් තමයි පරිස්සමට ඕන්නේ රාවලා පිටි දුවනවා නම් උඹ දුවනවා නම් පරිස්සමට. හරි ගියා. අතර යාළුවනේ මේ ඉන්නේ දෙහිවලද කොයිද මන් දන්නේ නැහැ හරියට. පාරල් වන්න දාරයට. ඔව් මහරගම දෙහිවල රෝඩ් එකේ තමයි අපි ඉන්නේ. මොකක්ද කරා මට කියන්නේ වෙන්නේ නැහැ. දැන් වෙලාව කීයද? හතරවෙනි ඕඩරේ තමයි යන්නේ පොඩ්ඩක් අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. මේ පොඩ්ඩක් බයිසිකලේ පොඩි හුලම් පොඩ්ඩක් ගියා. මේ වෙලාවට දන්නවද කඩයක් හොයාගන්නත් නැහැ. මේ පොඩ්ඩක් ළඟදීම ගෑරේජ් එකට ගිහිල්ලා බයිසිකලේ හදාගත්තා. මේ අපි දැන් යන්නේ හතරවෙනි ඕඩර් එක. මේ දැන් අපිට බොරලස් ගමේ බයිට් ෂොප් කියන කඩේකින් තමයි ඕඩර් එක වැදුනේ. අමුල් දෙනියට තමයි දැන් යන්නේ. අපි බලමු. මේ ඕඩරේ අපිට කලින් ගිය ඕඩරේ රුපියල් 1000ක ටිප් එකක් හම්බුණා. ඒකින්ද පොඩ්ඩක් හොඳට ගියා. සුද්දෙක් තමයි ඕඩරේ දාලා තිබ්බේ. Yo yo boys. ලංකාවේ කට්ටිය නම් එහෙම ලොකුවට ටිප් එකක් දීලා නැහැ. සුද්ද නම් දෙනවා ගොඩක් වෙලාවට. මේ 1000ක් යන ඉතින් ලොකු ගාණක් මේ ටිප් එකක් හම්බෙනවා කියන්නේ. බලමු. කැනඩා සිටි පාරේ කැනඩා සිටි කියන්නේ 24 hours කරලා තියෙන කඩයක් වගේ මුගේ වුණා. රායලා ගිහින් සිගරට් එකක් ගන්න නම් නැත්තම් මෙන්න ප්ලේස් එක. හලෝ යාළුවනේ අපි කෝඩ් එකක් ගන්න යන කස්ටමර්ට. හෙලෝ මිස් පිට්ටේගේ ඕඩෙන් කතා කරන්න මම ඇවිල්ලා ඉන්නේ. ඔව්. හරි. හරි. යාළුවනේ අපි දැන් පස්වෙනි ඕඩර් යන ගමන් තමයි ඉන්නේ. අපිට ඒ ඕඩරේ වැදුනේ මහරගම ස්ට්‍රීට් මේක කියන ෂොප් එකෙන්. මේක වැදුනේ අපිට කොහෙටද පැටිලියාවන. ඊළඟ මෙතන පැටිලියානේ කල්ලයිට් එක ගාව තමයි ඉන්නේ. මේකත් ගෙනින්න යන්නේ කොහොමද පැත්තට? බලමු මේ. අතල් ගොඩයි අද. ඩෝ. යෝ. අක්කර